හරි අයිබෝන් අපි මේ කතා කරගෙන යන්නේ 2028 උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ වීඩියෝ සීරීස් එක. එතකොට පළවෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ එක තමයි අපි අද කතා කරන්නේ. අපි කලින් සතිය අවශ්‍යතා හාමනා සහ ටියුට් ටික කොහොමද හම්බෙන්නේ, මොනවද හම්බෙන්නේ, ටියුට් අනම්මනම් සේරම එක කතා කරා. ඊට පස්සේ මේ වීඩියෝ එකේ ඉඳලා අපි එතනින් එහාට කොටස් ටික කතා කරගෙන යනවා. හරි. එතකොට අපි තාම නිල් පාට ටියුට් එකේ ඉන්නේ. පළවෙනි ටියුට් එකේ ව්‍යාපාර පදනම ටියුට් එකේ මේක ඔයාලට හම්බෙලා ඇති. හරි. හම්බෙලා නැත්නම් ඉල්ලගන්න. ඒකේ අපිට කතා කරන්න තියෙන්නේ නිෂ්පාදිත ඉඳලා. හරි. නිෂ්පාදිත කියන දේ ඉඳලා මේ තාම යන්නේ පළවෙනි පාඩම. එතකොට මේ යන පාඩම් කොටස් වල ඒවා සමහරවිට O level වල ඉගෙනගෙන ඇති. එහෙම නැත්නම් ඔයා දන්නව ඇති. එහෙම වෙන්න පුළුවන්. හැබැයි BS සබ්ජෙක්ට් එක හරියට ඉස්සරහට කරගෙන යනවා නම් මේ මුල් පාඩමේ තියෙන තියරි මුල් පාඩම අපි ඉගෙන ගන්න දේවල් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. හරි. ඒ හින්දා ඒවා හරියට ඔලුවට දාගන්න ඔයාලට ඉස්සර පාඩම් ටික පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. හරි. යන්න ඔයාලගේ ටියුට් එකේ 10 වෙනි පිටුවට නිෂ්පාදිත කොටස කතා කරන්න යනවා. හරි. නිෂ්පාදිතයක් කියලා කියන්නේ දැන් අපි කතා කරා මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා තියෙනවානේ. මිනිස් අවශ්‍යතා උවමනා තියෙනවා. මෙන්න මේ මිනිස් අවශ්‍යතා හරි උවමනා හරි ඉෂ්ට කරන්න පුළුවන් ඕනම දෙයකට තමයි අපි නිෂ්පාදිත කියලා කියන්නේ. හරි. එතකොට විශේෂත්වය තමයි අපි කියනවා මේ මිනිස් උවමනා ඉෂ්ට කරන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිස් අවශ්‍යතා හා උවමනා ඉෂ්ට කරන්න පුළුවන් වෙළඳපළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක්. හරි. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන්න පුළුවන් වෙළඳපළට ඉදිරිපත් කරන ඕනම දෙයක් තමයි අපි නිෂ්පාදිතයක් කියලා කියන්නේ. සරලවම හිතන්නකෝ බිස්කට් එකක් ගන්නවා කියලා කඩේට ගිහිල්ලා. එතකොට බිස්කට් එක කියන්නේ අපේ උවමනාවක්. අපේ ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන් උවමනාව. එතකොට මේ උවමනාව වෙළඳපොළට දීලා තියෙනවා. එතකොට බිස්කට් එකට තමයි අපි නිෂ්පාදිතයක් කියලා කියන්නේ. හරි. අපි සැලුන් එකට යනවා. ඒ සැලුන් එකට ගිහිල්ලා අපි කොණ්ඩේ කපා ගන්නවා. එතකොට එතනදී අපිට හම්බ වෙනවා සේවාවක්. අන්නේ සේවාවට තමයි අපි නිෂ්පාදිතයක් කියලා කියන්නේ. අපේ අවශ්‍යතාවයක් හරි උවමනාවක් හරි ඉටු කරගන්න පුළුවන් ඕනම දෙයක් අපි නිෂ්පාදිතයක් කියලා කියනවා. එතකොට මේ නිෂ්පාදිත ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. හරි. නිෂ්පාදිත ප්‍රධාන ප්‍රභේද දෙකක්. මම නෝට් එක දෙනවා ඔයාලට. නෝට් එක දෙන්න කලින් අහගන්න. ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. හරි. අපි ඒක මෙහෙම ලියමුකෝ. සම්පූර්ණයෙන් අයින් කරන්න. නිෂ්පාදිත ප්‍රධාන වර්ග දෙකයි. නිෂ්පාදිත ප්‍රධාන වර්ග දෙකයි. ඒ තමයි භාණ්ඩ අනිත් එක තමයි සේවා. නිෂ්පාදිත ප්‍රධාන වර්ග දෙකයි. භාණ්ඩ හා සේවා. එතකොට මේ භාණ්ඩයක් කියලා කියන්නේ සරලවම අතින් අල්ලන්න පුළුවන් ස්පෘශ දේවල්. අතින් අල්ලන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ මාකර් එක. මේ මාකර් එක මට මෙහෙම කරලා අතින් අල්ලන්න පුළුවන් නේ. අන්න එතකොට මේක භාණ්ඩයක්. හරි. සේවාවක් කියලා කියන්නේ අපිට ස්පෘශ නැති අස්පෘශයි. එහෙම නැත්නම් අතින් අල්ලන්න බෑ. උදාහරණයක් විදිහට අපි සැලුන් එකකට ගිහිල්ලා කොණ්ඩේ කපන බාබර්ගෙන් සේවාවක් ලබා ගන්න. එතකොට මේ බාබර්ගේ සේවාව කියලා අපිට ඒක අතින් අල්ලලා පෙන්වන්න පුළුවන්ද? කපපු කොණ්ඩේ ටික නම් පෙන්වන්න පුළුවන්. හැබැයි බාබර්ගේ සේවාව මෙන්න මේක කියලා අපිට අතින් අල්ලලා පෙන්වන්න බෑ. අපි ප්‍රවාහන සේවය අපි බස් එකේ යනවා. බස් එකේ යනකොට අපිට හම්බෙන්නේ ප්‍රවාහන සේවය. එතකොට සේවය කියලා මෙන්න මේක තමයි ප්‍රවාහන සේවය කියලා අපිට අතින් අල්ලලා පෙන්වන්න පුළුවන්. බස් එක අතින් ඇල්ලුවට මේක තමයි ප්‍රවාහන සේවය කියලා අතින් අල්ලලා පෙන්වන්න බෑ. ඔන්න ඕක තමයි භාණ්ඩ හා සේවාවල තියෙන ප්‍රධාන වෙනස්කම වෙන්නේ. හරි. මේක ස්පෘශයි කියන්නේ අතින් අල්ලන්න පුළුවන්. මේක අස්පෘශයි. හරි. ප්‍රධාන ලක්ෂණ දෙක අපි ලියාගමු. අපිට මේ කියන්න පුළුවන් ස්පෘශ වේ. අපි එක කියන්නේ ස්පෘශ වේ. එතකොට සේවා ගත්තොත් එහෙම සේවා වලට අපි කියනවා අස්පෘශ වේ.
අස්පෘශ්‍ය වේ. ප්‍රධාන වෙනස්කම තමයි යෝග. ඊට පස්සේ අපිට මෙහෙම කියන්න පුළුවන්. භාණ්ඩ ගබඩා කරන්න පුළුවන්. හරි පස්සේ ප්‍රයෝජනයට ගන්න පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා භාණ්ඩ ගබඩා කරලා තියාගන්න පුළුවන්. හරි දැන් හිතන්නකෝ මම අවුරුද්දකට මාකර් දෙකක් පාවිච්චි කරනවා. එතකොට මට පුළුවන් මාකර් දෙකක් ගෙනල්ලා තියාගන්න පස්සේ ඕන වෙන වෙලාවක ගන්න. හරි මම ටී-ෂර්ට් එකක් ගේනවා මට පස්සේ ඕන වෙන වෙලාවක අඳින්න පුළුවන්. හරි ඒ කියන්නේ භාණ්ඩයක් කියන එක පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා ගබඩා කරලා තියන්න පුළුවන්. ගබඩා කළ හැක. හැබැයි සේවාවක් එහෙම ගබඩා කරලා තියන්න බෑ. මම දැන් හිතන්නකෝ මාසෙකට දෙපාරක් කොණ්ඩේ කපනවා. මම දැන් හැමදාම මාසෙකට දෙපාරක් යන්න එපා. මං ඒ වෙනුවට කරන්නේ කොණ්ඩේ වැඩිපුර ටිකක් කපලා ඉන්නවා ගෙදරට වෙලා. එහෙම බෑනේ. ඒ කියන්නේ සේවාව ගබඩා කරලා තියාගන්න. සමහර සතියේත් මං කොණ්ඩේ කපා ගන්න ඕනේ. ඒකටත් එක්කම සේවාව ගෙදර අරගෙන එනවා බාපතේ. එහෙම බෑනේ. බාබර්ව ගෙදර අරන් ආවට බාබර්ගේ සේවාව ගෙදර අරන් ඉන්න බෑනේ. පස්සේ ප්‍රයෝජනෙට ගන්න නේද? අන්න එතකොට අපිට සේවාව ගන්න වෙන්නේ සේවාව සපයන අවස්ථාවෙම තමයි. හරි ඒ කියන්නේ සේවාව ගබඩා කළ නොහැක. ගබඩා කළ නොහැක. ගබඩා කළ නොහැක. හරි තව ප්‍රධාන ලක්ෂණයක්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් භාණ්ඩය සපයන්නාගෙන් වෙන් කළ හැක. සපයන්නාගෙන් වෙන් කළ හැක. ඒ කියන්නේ දැන් මේ මාකර් එක හදපු කවුරු හරි කම්පැනියක් ඉන්නවනේ. එහෙම නැත්නම් මං ගිහලා මාකර් එක කඩෙන් ගත්තානේ. දැන් මේ සපයන්න නෑ මට මේ භාණ්ඩය විතරක් ළඟ තියාගන්න පුළුවන්. හරි මම බිස්කට් එකක් ගන්නවා. බිස්කට් එක හදපු මුදලාලිවත් බිස්කට් එකේ නිෂ්පාදකයවත් මං ගෙදර අරන් ඉන්නේ නෑනේ. බිස්කට් එක තමයි ගෙදර අරගෙන. ඒ කියන්නේ සැපයීම සිද්ධ කරපු කෙනාව පැත්තකට දාලා මට භාණ්ඩය තියාගන්න පුළුවන්. හැබැයි සේවාවක් එහෙම කරන්න බෑ. බාබර්ව තියලා සේවාව විතරක් අරගෙන යනවා. හරි බස් එක තියලා ප්‍රවාහන සේවය විතරක් අරගෙන යනවා. එහෙම කරන්න බෑනේ. එතකොට ඒ සැපයීම සිදු කරන කෙනත් එක්කම තමයි එක මැදිලා තියෙන්නේ. වෛද්‍යවරයා. වෛද්‍යවරයාගේ සේවාව ගෙදර ගෙනත් තියාගන්න. එහෙම බෑ. වෛද්‍යවරයාත් එක්කම තමයි මේ සේවාව තියෙන්නේ. අපි කියනවා සපයන්නාගෙන් වෙන් කළ නොහැක කියලා. සපයන්නාගෙන් වෙන් කළ නොහැක. සපයන්නාගෙන් වෙන් කළ නොහැක. හරි තව ලක්ෂණයක් තමයි ප්‍රධාන ලක්ෂණයක් තමයි සමජාතීය වන පරිදි නිෂ්පාදනය කරන්න පුළුවන්. සමජාතීය වන පරිදි නිෂ්පාදනය කරන්න පුළුවන්. හරි දැන් මේ එකම භාණ්ඩ දෙක එකම මාකර් වර්ගේ මේ චුට්ටක් කර මේක පාවිච්චි කළ වැඩි ඒ හැරෙන්න මේ මාකර් දෙක එකම වගේ තියෙනවානේ. ඒ කියන්නේ එක භාණ්ඩයක් ගත්තොත් මේ භාණ්ඩයේ එකම ගුණත්වයෙන් එකම හැඩයෙන් එකම පාටින් ඔය ලක්ෂණ ටික දාලා එකම විදිහට නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩයක්. හැබැයි සේවාවක් එහෙම කරන්න බෑ. හරි දැන් හිතනවා මෙහෙම ඩොක්ටර් කෙනෙක් ගාවට යනවා. ඩොක්ටර් කෙනෙක් අපිට දැන් වෛද්‍ය සේවය දෙනවානේ. ඒ යන හැම ලෙඩාටම එකම විදිහට සලකන්නේ නෑනේ. ඒක විදිහට තමයි කතා කරන්නේ. පොඩි කෙනෙක් ගියොත් පොඩි කෙනාට ගැලපෙන විදිහට කතා කරනවා. වයස කෙනෙක් ගියොත් ටිකක් හයියෙන් කතා කරන්න වෙනවා. ඒ කියන්නේ එකම සමාන විදිහට සේවාව ලබා දෙන්න බෑ. බස් එකේ කොන්දොස්තර හිතන්නකෝ. කොන්දොස්තර හැම කෙනාටම එකම විදිහට නෙමෙයි සලකන්නේ නේද? hina වෙලා කතා කරන අවස්ථා තියෙනවා. උදේ ඉන්න කොන්දොස්තර නෙමෙයි හවසේ ඉන්නේ. උදේ ඉන්න කෙනා පොඩ්ඩක් ෆ්‍රෙෂ් විට හින්දා හවස් වෙනකොට යාට මල පැනලා අර මහන්සිලා එහෙම තමයි ඉන්නේ. ඒතකොට සේවාව කියන එක හා සමානව දෙන්න බෑ. භාණ්ඩයක් එහෙම දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට සේවාව සමජාතීය නොවේ කියලා අපිට කියන්න පුළුවන්. සමජාතීය නොවේ කියලා අපිට කියන්න පුළුවන්. හරි සපයන්නාගෙන් හරි බාහිර පාර්ශවයෙන් හරි බාහිර සාධක හින්දා හරි සේවාවක් වෙනස් වෙන්න පුළුවන්. හරි මේක තමයි භාණ්ඩ හා සේවා වෙනස් වෙන. එහෙම නැත්නම් නිෂ්පාදිත ප්‍රධාන අංශ දෙක වෙන භාණ්ඩ හා සේවා වෙනස් වෙන ප්‍රධාන ලක්ෂණ ටික. හරි
අපි මුලින්ම ලියා ගන්න ඕනේ නිෂ්පාදිතය කියන එක නිර්වචනය. අපි ඉන්නේ 10 වෙනි පිටුවේ. හරි මම මේ පැත්තෙන් දාන්නම්. අපි ඉන්නේ 10 වෙනි පිටුවේ. 10 වෙනි පිටුවේ ඉන්නේ. ඒක ලියා ගන්න නිෂ්පාදිත කියන එක නිර්වචනයක්. නිෂ්පාදිත ලියා ගන්න මෙහෙම මිනිස් අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කරන නිෂ්පාදිත කියන එකේ නිර්වචන ලියා ගන්න. මිනිස් අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කරන මිනිස් අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කරන වෙළඳපළට ඉදිරිපත් කරන මිනිස් අවශ්‍යතා හා වුණා තෘප්තිමත් කරන වෙළඳපළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක්. වෙළඳපළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක්. නිෂ්පාදිත ලෙස හඳුන්වයි. නිෂ්පාදිත ලෙස හඳුන්වයි. වෙළඳපළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදිත ලෙස හඳුන්වයි. හරි. ඒකටම ලියා ගන්න මෙහි ප්‍රධාන ප්‍රභේද දෙකකි. මෙහි ප්‍රධාන ප්‍රභේද දෙකකි. මෙහි ප්‍රධාන ප්‍රභේද දෙකකි. මෙහි ප්‍රධාන ප්‍රභේද දෙකකි. හරි. ඔයාට 10 වෙනි පිටුවේ දීලා තියෙනවා කොටුවක්. හරි ඉස්සලා මේ කියන ටික අහගන්න. 10 වෙනි පිටුවේ දීලා තියෙනවා කොටුවක්. අන්නේ කොටුවේ මේ කොටස විතරක් ඇඳගන්න. මේ කොටස විතරක් ඇඳගන්න කොටුවේ. ගැලීම් සටහනක් විදියට. ඔය කළු පාටින් තියෙන ටික විතරයි. කොටුවේ හිස් කොටුවේ කළු පාටින් තියෙන ටික ඇඳගන්න ගැලීම් සටහනක් විදියට. හරි. ඊට පස්සේ ඔයාලට දීලා තියෙනවා භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් කියලා පොඩි ටේබල් එකක්. භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් 10 වෙනි පිටුවේම භාණ්ඩ හා සේවා අතර වෙනස්කම් කියලා පොඩි ටේබල් එකක් දීලා තියෙනවා. අන්නේ ටේබල් එකේ දාගන්න භාණ්ඩ පැත්තේ මේ ටික සේවා පැත්තේ මේ ටික. හරි. දැන් chart එක ඇඳලා ඉවරුනට පස්සේ මෙන්න මේ විදිහට දාගන්න ටේබල් එක ඇතුලේ. ප්‍රධාන වෙනස්කම් ටික මම විස්තරාත්මකව මේක දෙන්නම් ඊට කලින් මේ වෙනස්කම් ටික දාගන්න මෙහෙම ආණ්ඩ සේවා දාගන්න ලක්ෂණ ටික අපි ලියා ගමු ඊට කලින් ওই ටික දාගන්න
ස්පෘශ වේ ගබඩා කළ හැක සපයන්නාගෙන් වෙන් කළ හැක සමජාතිය වන පරිදි නිෂ්පාදනය කළ හැක. සේවාවල අස්පෘශ වේ ගබඩා කළ නොහැක සපයන්නාගෙන් වෙන් කළ නොහැක සමජාතිය නොවේ. හරි අපේ ලක්ෂණවල කෙටින් හැඳින්වීමක් ලියා ගමු. දැන් මේක වෙනස්කමක් විදියට හෙව්වොත් ඔයාලට ලියන්න පුළුවන් මෙහෙම ටේබල් එකක් දාලා ලක්ෂණ ටික පොඩි හැඳින්වීමක් එක ලියා ගමු. අපි ලියා ගමු 10 වෙනි පිටුවේම භාණ්ඩයක ලක්ෂණ කියන එකේ 10 වෙනි පිටුවේ භාණ්ඩයක ලක්ෂණ කියන එකේ පළවෙනි ලක්ෂණය ලියා ගන්න ස්පෘශ වීම. ස්පෘශ වීම. ස්පෘශ වීම. ස්පෘශ වීම. හරි ඒක යටතේ ලියා ගන්න ඇසට පෙනෙන ස්පෘශ වීම යටතේ ලියා ගන්න ඇසට පෙනෙන අතින් නැල්ලිය හැකි ස්වභාවයේ පවතී. ඇසට පෙනෙන අතින් නැල්ලිය හැකි ස්වභාවයේ පවතී. ඇසට පෙනෙන අතින් නැල්ලිය හැකි ස්වභාවයේ පවතී. ඊළඟට දෙවෙනි ලක්ෂණය වෙන් කළ හැකි වීම. වෙන් කළ හැකි වීම. දෙවෙනි ලක්ෂණය වෙන් කළ හැකි වීම. හරි ඒක ලියා ගන්න මෙහෙම භාණ්ඩය සපයන පුද්ගලයාගෙන් වෙන් කර දැක්විය හැක. භාණ්ඩය සපයන පුද්ගලයාගෙන් වෙන් කර දැක්විය හැක. භාණ්ඩය සපයන පුද්ගලයාගෙන් වෙන් කළ දැක්විය හැක. භාණ්ඩය සපයන පුද්ගලයාගෙන් වෙන් කර දැක්විය හැක. හරි ඊට පස්සේ 11 වෙනි පිටුවේ 11 පිටුව අපි දැන් කතා කරගෙන යන පිටුව මම මෙතනින් දාන්නම් එතකොට ඔයාලා ලේසියිනේ 11 පිටුවේ ඉන්නේ 11 පිටුවේ භාණ්ඩයක ලක්ෂණවල තුන්වෙනි එක සමජාතීය වීම. සමජාතීය වීම. සමජාතීය වීම. සමජාතීය වීම. ඒක යටතේ ලියා ගන්න යම් භාණ්ඩයක එකම වර්ගයේ යම් භාණ්ඩයක එකම වර්ගයේ යම් භාණ්ඩයක එකම වර්ගයේ ඒකක සියල්ල යම් භාණ්ඩයක එකම වර්ගයේ ඒකක සියල්ල එක සමාන ගුණාංග වලින් පවතී. යම් භාණ්ඩයක එකම වර්ගයේ ඒකක සියල්ල එක සමාන ගුණාංග වලින් පවතී. එක සමාන ගුණාංග වලින් පවතී. හතර භාණ්ඩයක ලක්ෂණවල හතර ගබඩා කළ හැක. ගබඩා කළ හැක. ගබඩා කළ හැක. ගබඩා කළ හැක. ඒක අරත ලියා ගන්න පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා ගබඩා කර තැබිය හැක. පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා ගබඩා කර තැබිය හැක. පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා ගබඩා කර තැබිය හැක. හරි. දැන් අපි මේ ලිව්වේ භාණ්ඩයක ලක්ෂණ ටික කෙටි හැඳින්වීමක් වාට ලියුල් දුන්නේ. මේ අපි කතා කරේ ටියුට් එකේ. එතකොට දැන් ඔය ටික හොඳට අවබෝධ කරගෙන දැන් මේවා කිසිම වෙලාවක කටපාඩම් කරන්න එපා. මේවා දැන් ඔයාලා A level පේපර් එක දැක්කනම් ඔයාලට තේරෙනවා මේවා කටපාඩම් කරලා ගිහිල්ලා ලියන්න බෑ. ඒ කටපාඩම් කරලා ලියපු කාලේ ඉවරයි. දැන් තියරි අවබෝධ කරගෙන ප්‍රායෝගික තත්ත්වයක් එක්ක උත්තර ලියන එකක් තමයි දැන් පේපර් එකේ තියෙන්නේ. හැම සබ්ජෙක්ට් එකම එහෙම තමයි. හරි.
කලින් ස්ට්‍රක්චර් වලට එනවා අනම්මනම් ඒ බයිලමුකුත් නැහැ දැන්. ඒතර ඔයාලා කරන්න ඕනේ මේකේ තියෙන තියරි කොටස අවබෝධ කරගන්න එක. භාණ්ඩයක් කියන්නේ මොකක්ද? අතින් අල්ලන්න පුළුවන් දේවල්. ඒවල ලක්ෂණ මොනවද? හරි. දැන් මේ ලක්ෂණ ටික අපි ලියලා පැහැදිලි කරානේ. අන්නේ පැහැදිලි කිරීම ටික හොඳට ඔළුවේ දාගෙන ඒකට අදාළ විරුද්ධ ටික. ඒ කියන්නේ විරුද්ධ ටික සේවාවක ලක්ෂණ විදිහට වෙනස් කරලා ඒක ඔයාලා ලියන්න ඕනේ දැන්. මම ඔයාලට විනාඩි 2ක් දෙනවා. හරි. දැන් අපි භාණ්ඩයක ලක්ෂණ ටික හැඳින්වීම ලිව්වා, කෙටි හැඳින්වීමක් ලිව්වා. විනාඩි 2ක් අරගෙන ඒවට අදාළ සේවාවල ලක්ෂණ කෙටි හැඳින්වීමක් ලියන්න ඕනේ. හරි. ලියන්න බලන්න එකටක් දාලා. හරි. එතකොට භාණ්ඩයක සහ සේවාවක ලක්ෂණ හරි. හරි. දැන් ඔයා මතක තියාගන්න විශේෂ දේ තමයි නිෂ්පාදිත කියලා කියන්නේ ආයි චුට්ටක් මතක් කරගමු. නිෂ්පාදිත කියලා කියන්නේ මිනිස්සුවමනා අවශ්‍යතාව වමනා ඉටු කරන්න වෙළඳපළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක්. ප්‍රධාන නිෂ්පාදිත වර්ග දෙකයි. භාණ්ඩ සහ සේවා. හරි. දැන් ප්‍රධාන නිෂ්පාදිත වර්ග දෙකයි කියලා මං කිව්වා. හරි. ප්‍රධාන නිෂ්පාදිත වර්ග දෙකයි. ප්‍රධාන නිෂ්පාදිත වර්ග දෙකයි කියලා කිව්වට ඊට අමතරව තව ලක්ෂණවලට බෙදලා තව නිර්ණායක ටිකක් අරගෙන අපි ප්‍රධාන ලක්ෂණ 10ක් ඉදිරිපත් කරනවා. ප්‍රධාන ලක්ෂණ 10ක් ප්‍රධාන ප්‍රභේද 10ක් ප්‍රධාන නිෂ්පාදිත 10ක් අපි ඉදිරිපත් කරනවා. ප්‍රධාන නිෂ්පාදිත 10 ගත්තාම පස්සේ අපිට මුලින්ම කොහොමත් එනවා භාණ්ඩ හා සේවා කියන එක. හරි. භාණ්ඩ හා සේවා කියන එක. හරි. පුළුල් වර්ගීකරණය අනුව අපි කියනවා ඒකට පුළුල් වර්ගීකරණය අනුව. පුළුල් වර්ගීකරණය අනුව නිෂ්පාදිත කියලා කියනවා. හරි. පළවෙනි එක එනවා කොහොමත් භාණ්ඩ. දැන් භාණ්ඩ වලට මොනවද උදාහරණ? පොත, පෑන, පැන්සල, හරි ඔය වගේ දේවල් තමයි එන්නේ. අපි උදාහරණ ලියා ගමු. පොත, පෑන, ජංගම දුරකථනය ඒ ටික. හරි. දෙවෙනි එක තමයි සේවා. සේවා. සේවා විදියට අපිට ගන්න පුළුවන් බැංකු සේවාව, ප්‍රවාහනය වගේ දේවල්. බැංකු ප්‍රවාහනය වගේ දේවල්. හරි. දැන් අපි ඉන්නේ 12 වෙනි පිටුවේ. දාගන්න 12 පිටුව කියලා. 12 වෙනි පිටුවේ. ඊළඟට අදහස් ගත්තොත් එහෙම. හරි. දැන් මෙතනදිත් ඔයාලා කටපාඩම් කරන්නේ නැහැ. මෙතන වෙන්නේ මෙහෙමයි. මේ අපි මේ කොටක ලියාගමුකෝ ඉස්සෙල්ලා අදහස්. ඊට පස්සේ ඔයාලට දීලා තියෙනවා ඉසව් හා ක්‍රියාකාරකම්.
පිළිවෙලටම ලියන්නම්. ඊට පස්සේ පුද්ගලයන්. ඊට පස්සේ අත්දැකීම්. ස්ථාන. සංවිධාන. 9 තියෙනවා තොරතුරු. 10 තියෙනවා දේපල. මං හිතනවා පහළ ලියුව ටික පේනවා ඇති කියලා. හරි නියමයි. දැන් නිෂ්පාදිත කියලා ඉස්සලා භාණ්ඩ හා සේවා අපි හැඳින්වුවානේ. ඒවා මොකද්ද වෙන්නේ? මිනිසුන්ගේ උවමනා ඉටු කරන්න පුළුවන් දේවල්. එතකොට මේ නිෂ්පාදිතත් එහෙම තමයි. මේවත් අර තව තව ලක්ෂණ ටිකක් අරගෙන පුළුල් වර්ගීකරණය කරලා බෙදුවට මේවලත් තියෙන අර ලක්ෂණයම තමයි. ඒ කියන්නේ මේ හැම එකෙන්ම මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරන්න පුළුවන්. උවමනා සපුරාලිය හැකි නිසා නිෂ්පාදිත ලෙස හඳුන්වයි. නිෂ්පාදිත ලෙස හඳුන්වයි. සරලයි. මතක තියාගන්න ඕනේ ඇයි ඔයාගේ ප්‍රශ්නයක් අහනවා ඇයි මේවා නිෂ්පාදිත කියලා කියන්නේ? කියන්නේ මිනිස්සුන්ගේ උවමනා සපුරන්න පුළුවන්. දැන් අපි බලමු උදාහරණ ටිකක්. අදහසක්. අපි යනවා ව්‍යාපාර උපදේශකයෙක් ගාවට. එහෙම නැත්නම් කවුරු උපදේශකයෙක් ගාවට. ඒක අපේ සෞඛ්‍ය ගැන උපදේශනයක් ගන්න වෙන්න පුළුවන්, මූල්‍ය කළමනාකරණය ගැන උපදේශයක් ගන්න පුළුවන්, මොනවා හරි උපදේශනයක් ගන්න යනවා. හිතන්නකෝ මම සෞඛ්‍ය සම්බන්ධ උපදේශයක් ගන්න ડોක්ටර් කෙනෙක් ගාවට යනවා. එතකොට එයාගේ අදහස වටිනාකමක් තියනවා නේද? අපේ උවමනා ඉෂ්ට කරනවා නේද? අන්න. එතකොට එතනදී මේක නිෂ්පාදිතයක් වෙනවා. එයා ඒ දෙන උපදේශ අපිට නිෂ්පාදිතයක් වෙනවා. හරි. අපි උදාහරණයක් ගමු. සෞඛ්‍ය උපදෙස් ව්‍යාපාර උපදෙස් මේවා අපිට වටිනාකමක් තියෙනවා. අපේ උවමනා සම්පූර්ණ කරන්න උදව් වෙනවා. ඒ හින්දා තමයි ඒවා නිෂ්පාදිතයක් වෙන්නේ. ඉසවහ ක්‍රියාකාරකම් සංගීත සංදර්ශන දීලා නටනවනේ. හරි. එතකොට එතරම්දී අපේ අවශ්‍යතාවම වුණා සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ පුද්ගලයන් ඉන්නවා ගායකයන් ගුරුවරුන් පුද්ගලයෝ විදිහට වටිනාකමක් තියෙනවා යාළුවා. ඊට පස්සේ නළුවන් පුද්ගලයෝ විදිහට වටිනාකමක් තියෙනවා. ඊට පස්සේ අත්දැකීම් ගත්තොත් එහෙම අත්දැකීමක් අපිට ගන්න පුළුවන් මෙහෙම. සුඛෝපභෝගී නැව් සවාරියක්. හරි හොඳ ලස්සන නැවක ටයිටැනික් වගේ ඊට වඩා හොඳ නැවක අපි සවාරියක් යනවා. ඒක අපිට හොඳ අත්දැකීමක් නේද? ඒ අත්දැකීමෙන් අපේ අවශ්‍යතාවම සම්පූර්ණ වෙන්නේ නැද්ද? අපි හිතන්නකෝ මානසික පීඩනයකින් හිටියනම් අපි පොඩි ට්‍රිප් එකක් ගිහලා ඒ මානසික පීඩනය නැති කරගන්නවා. ඒක වෙනම අත්දැකීමක්. අපි සාමාන්‍ය වාහනයක අනුරාධපුරේ කතරගම යනකොට වඩා නැවක යන එක, ඒ වගේ සුඛෝපභෝගී නැවක යන එක මාර අත්දැකීමක්. අන්න ඒ අත්දැකීම අපි සල්ලි දීලා ගන්නවා. හේතුව අපේ අවශ්‍යතාවම සම්පූර්ණ වෙන හින්දා. හරි අපි ලියාගමු. සුඛෝපභෝගී එහෙම නෙලියන්නේ. සුඛෝ නේ. ඒ වගේ චුට්ටක් වෙනවා ඉන්නේ. භෝගී නැව් සවාරිය. හරි ඊට පස්සේ ස්ථාන. මොනවද අපිට තියෙන ස්ථාන? හරි දැන් ලංකාවේ ගත්තොත් සීගිරිය, රුවන්වැලිසෑය. අන්න ඒ වගේ ස්ථානවලුත් අපේ උමනා සම්පූර්ණ කරගන්න. හරි අපි ගමු මෙහෙම උද්භිත උද්‍යාන, ආගමික ස්ථාන. ඒ වගේ පොදු ඒවා ටිකක් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ සංවිධාන විදිහට ගත්තොත් ඒ කියන්නේ පුද්ගලයෝ එකතු වෙලා සංවිධානයක් හදාගෙන අන්න එයාලා අපේ උමනා සම්පූර්ණ කරනවා. රතුකුරුස සංවිධානය. රතුකුරුස සංවිධානය කියලා මිනිස්සු ටිකක් එකතු වෙලා ඉන්නවා.
එයාලා කරන්නේ ලෝකේ සෞඛ්‍ය සම්බන්ධ වැඩපිළිවෙළවල ක්‍රියාත්මක කරනවා. සෞඛ්‍ය සම්බන්ධ සායන අනම්මනම් දේවල් කරනවා එයාලා. එතකොට යුද්ධ කාලෙදී යුද්ධවලදී තුවාල වෙන අයට උදව් කරනවා. අන්න ඒ වගේ අර සෞඛ්‍ය සම්බන්ධ තැන්වලදී උදව් කරන එක සංවිධානයක් විදිහට. අන්න එතකොට මේ සංවිධානයත් අපේ උවමනා සම්පූර්ණ කරනවා. රතු කුරුස සංවිධානය. ඊට පස්සේ ආගමික සංවිධාන. ආගමික සංවිධාන. ඊට පස්සේ තොරතුරු අපිට වැදගත් වෙනවා. මහ බැංකු තොරතුරු. මහ බැංකු වාර්තා. අපි ප්‍රයෝජනට ගන්නවානේ. ව්‍යාපාර කරනකොට අපි ප්‍රයෝජනට ගන්නවා. හරි. ව්‍යාපාර කරේ නැතුණත් අපේ ඉගෙනීම් කටයුතු වලදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ප්‍රායෝගික මොන හරි සිද්ධියක් ඇතුළේ වෙන්න පුළුවන්. මහ බැංකු තොරතුරු අපි ප්‍රයෝජනට ගන්නවා. ඊට පස්සේ වෙළඳපොළ තොරතුරු. දේපල විදිහට ගත්තොත් අපේ ඉඩම්, ගොඩනැගිලි, ඊට පස්සේ කොටස් වෙළඳපොළ කොටස්. මෙන්න මේ වගේ දේවල් තියෙනවා දේපල විදිහට. හරි. එතකොට ඔයා මතක තියාගන්න ඕන දේ තමයි නිෂ්පාදිත කියලා කියන්නේ මිනිස්සුන්ගේ උවමනා සපුරන්න වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනම දෙයක්. නිෂ්පාදිත ප්‍රධාන වර්ග දෙකයි, භාණ්ඩ හා සේවා. හැබැයි පුළුල් වර්ගීකරණය ඇතුළේ නිෂ්පාදිත වර්ග 10ක් තියෙනවා. ඒ 10 තමයි මේ තියෙන්නේ. මේවා නිෂ්පාදිත විදිහට හඳුන්වන්නේ මේවලුත් මිනිස්සුන්ගේ උවමනා සම්පූර්ණ කරන්න පුළුවන් හින්දා. විනාඩි 2ක් අරගෙන උදාහරණ ටික ලියා ගන්න. ටියුට් එකේ 11 වෙනි පිටුවේ. 11 වෙනි පිටුවේ ඒ ටික ලියාගෙන 11 වෙනි පිටුව 12 වෙනි පිටුවේ 11 12 පිටුවල 12 වෙනි පිටුවේ යටම තරුවක් දාලා මේක ලියා ගන්න. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලිය හැකි නිසා මේවා නිෂ්පාදිත ලෙස හඳුන්වනවා. තරුවක් දාලා මේක ලියා ගන්න 12 වෙනි පිටුවේ යටම විනාඩි 2ක් දෙන්නම් ඔයාලට. හරි. ඒ කොටසත් හරි. එතකොට තාම නිෂ්පාදිත සම්පූර්ණයෙන්ම ඉවර නැහැ. අපිට පොඩි chart එකක් අඳ ගන්න තියෙනවා 13 වෙනි පිටුවේ. 13 වෙනි පිටුවේ chart එකක් අඳ ගන්න තියෙනවා. ඉස්සෙල්ලාම මම chart එක අඳින්නම්.
chart එක ඇන්දට පස්සේ ඔයාලා ඒක පොතේ ඇඳ ගන්න. ඊට පස්සේ මම ඒක පැහැදිලි කිරීම කරන්න. හරි? හරි. ඔක තමයි chart එක වෙන්නේ. ඉස්සලා අහගන්න. නිෂ්පාදිත අපි ප්‍රධාන වශයෙන් බෙදුවා ස්පෘශ්‍යතාවය අනුව භාණ්ඩ හා සේවා කියලා දෙකයි. හරි? භාණ්ඩ හා සේවා. භාණ්ඩ ගත්තොත් එහෙම අපිට කල්පැවැත්ම අනුව බෙදන්නත් පුළුවන්. කල්පැවැත්ම අනුව ගත්තොත් කල්පවතින භාණ්ඩ තියෙනවා, කල්පැවැත්මක් නැති භාණ්ඩ තියෙනවා. දැන් පැන්සලක් වගේ ගත්තොත් එහෙම කල්පැවැත්මක් නැහැ. හැබැයි පුටුවක් ඇඳක් වගේ ගත්තොත් එම් කිසි කල්පැවැත්මක් තියෙනවා. හරි? ඒ විදිහට බෙදන්න පුළුවන්. ඊට පස්සේ භාවිතය අනුව කියලා අපි ගන්නවා. භාවිතය අනුව පාරිභෝගික භාණ්ඩ සහ කාර්මික භාණ්ඩ විදිහට බෙදන්න පුළුවන්. මේක අපිට තියෙනවා කතා කරන්න දැන් ඊළඟට මේක අපිට කතා කරන්න තියෙනවා. භාවිතය අනුව භාණ්ඩ කොහොමද බෙදන්නේ කියලා. සේවා පැත්තට ආවට පස්සේ සේවාවල තියෙන උපකාරක සේවා සහ ඍජු සේවා කියලා වර්ග දෙකක්. එතකොට උපකාරක සේවා කියලා කියන්නේ තවත් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරගන්න උදව් කරලා දෙන අපිට සේවා තියෙනවානේ. හරි? ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් අත්පත් කරගන්නේ වෙළඳපළ විසින්. වෙළඳපළ විසින් තමයි මේවා ලබා ගන්නේ. මේක ලබා ගන්නේ අවසාන පරිභෝගිකයා විසින්. අවසාන පාරිභෝගිකයා විසින්. ඔන්න ඕක තමයි මේකේ තියෙන වෙනස. මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්කෝ. මම යනවා බස් එකක. හරි ගම්පහ ඉඳලා කොළඹට යනවා බස් එකක. එතකොට මම පාරිභෝගිකයෙක් නෙතන. අන්න එතනදී මම ලබා ගන්නේ මට අවශ්‍ය ඍජු සේවාව. මම පාරිභෝගිකයෙක් විදිහට තමයි මම ගන්න එක. හරි? දැන් හිතන්න මෙහෙම මට තියෙන ප්‍රයිවට් බස් එකක්. බස් එක මගේ එතකොට. ඒක මම ව්‍යාපාරිකයෙක් එතන. මම නඩත්තු සේවාව ලබා ගන්නවා මගේ බස් එක හරියට කරගෙන යන්න. ඒ කියන්නේ මම ඍජුව දෙන්නේ බස් එකේ සේවාව, ප්‍රවාහන සේවාව. හැබැයි මට ඒක හරියට කරගෙන යන්න උදව් කරගන්නවා නඩත්තු සේවාව. අන්න ඒක එතකොට උපකාරක සේවාවක්. හරි? දැන් මම යනවා බැංකුවට. එකම කතාව විතර මම කියන්නම්කෝ. මම යනවා බැංකුවට. එතකොට මම බැංකුවට යන්නේ මගේ සල්ලි ටික දාලා මගේ ගනුදෙනු ටික කරගෙන යන්න. එතකොට මම පාරිභෝගිකයෙක් බැංකුවේ. මම බැංකු සේවාව ලබා ගන්නේ ඍජු සේවාවක් විදිහට. හරි? හැබැයි හිතන්නකෝ මම ව්‍යාපාරිකයෙක්. මගේ කඩයක් තියෙනවා. මම කඩේ සල්ලි ටික ගන්න බැංකුව හරහා. ඒ කියන්නේ කඩේ ගනුදෙනු කරන්න ගනුදෙනුකරුවෝ ඇවිල්ලා මට කාඩ් පේමන්ට් තමයි කරන්නේ. ඒතර මම උදව් කරගන්නවා එතනදී බැංකු සේවාව. එතකොට එතනදී බැංකු සේවාව උපකාරක සේවාව. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. අවසාන පාරිභෝගිකයෙක් ගන්නවා නම් ඒක ඍජු සේවාවක්. තවත් ව්‍යාපාරයකට උදව් කරගන්නවා නම් ඒක උපකාරක සේවාවක්. හරි? හරි. ඔය කොටුව ඇතුලේ මෙන්න මේක ඇඳ ගන්න. මේ chart එක ඇඳ ගන්න. විනාඩි 2ක් විතර දෙන්න.
හරි ඕක ඇඳ ගන්න ඕන ඔයාලා 13 පිටුවේ තියෙන කොටුව ඇතුලේ. හරි හරි අපි දැන් කතා කරමු භාවිතය අනුව කොහොමද මේ භාණ්ඩ වර්ග බෙදෙන්නේ කියලා. භාවිතය අනුව. හරි ඒ කියන්නේ භාවිත කරන හේතුව මත. අපි ඒකට කියනවා භාවිතය මත. එහෙම නැත්නම් උපයෝජනය මත කියලා. ඒ කියන්නේ භාවිතා කරන හේතුව මත. හේතුව මත අපිට භාණ්ඩ වර්ග බෙදන්න පුළුවන්. එතකොට භාවිතා කරන හේතුව මත එහෙම නැත්නම් උපයෝජනයේ මත ගත්තොත් එහෙනම් ප්‍රධාන භාණ්ඩ වර්ග දෙකයි. පාරිභෝගික භාණ්ඩ අනිත් එක තමයි කාර්මික භාණ්ඩ. කාර්මික භාණ්ඩ. හරි. මෙතනදී වැදගත් වෙන්නේ චේතනාව. අපි ඒ භාණ්ඩය මිලදී ගන්න. භාණ්ඩය ගන්නෙ මොන පරමාර්ථයෙන්ද? අපි ඒ භාණ්ඩය ගන්නෙ පරිභෝජනය කරන්න නම් අපි ඒකට කියනවා පාරිභෝගික භාණ්ඩයක් කියලා. අපි ඒ භාණ්ඩය ගන්නෙ තවත් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න නම් අපි ඒකට කියනවා කාර්මික භාණ්ඩයක් කියලා. හරි. දැන් මේ කාර්මික භාණ්ඩ කිව්වහම යකඩ ගොඩක් අනම්මනම් එහෙම වෙන්න ඕනේ නැහැ. උදාහරණයක් ගන්නකො මෙහෙම. මම සීනි කිලෝ එකක් ගන්නවා. හරි. මම කඩින් සීනි කිලෝ එකක් ගන්නවා ගෙදර තේ බොන්න. ඒ කියන්නේ මම මේක පරිභෝජනය කරනවානේ. හරි. අන්න ඒක සීනි කියන්නේ පරිභෝජන භාණ්ඩයක්. මම සීනි කිලෝ එකක් ගේනවා මගේ කඩේ තේ හදලා විකුණන්න. ඒතරම නිෂ්පාදිතයක් වෙනත් නිෂ්පාදිතයක් හදලා විකුණන්න තමයි හදන්නේ. අන්න ඒ වෙනුවෙන් මං සීනි ගන්නවා නම් සීනි එතකොට කාර්මික භාණ්ඩයක් වෙනවා. එකම නිෂ්පාදිතය මිලදී ගන්න හේතුව මත ඒක පාරිභෝගික භාණ්ඩයක්ද කාර්මික භාණ්ඩයක්ද කියලා අපිට කියන්න පුළුවන්. හරි. චේතනාව තමයි වැදගත් වෙන්නේ. එතකොට පාරිභෝගික භාණ්ඩ ප්‍රධාන වර්ග 4යි. පාරිභෝගික භාණ්ඩ ප්‍රධාන වර්ග 4යි. පළවෙනි එක තමයි පහසු භාණ්ඩ. පහසු භාණ්ඩ. මෙන්න මෙහෙමයි ලක්ෂණය එන්නේ. හරි. පරිශ්‍රමයකින් තොරව එදිනෙදා භාවිත කරන භාණ්ඩ තියෙනවානේ. පරිශ්‍රමයක් දරන්නේ නැහැ මිලදී ගන්න. උදාහරණයක් විදිහට සබන් කැටයක්. අපි සබන් කැටයක් ගන්න ඇඳුමක් දාගෙන ගම්පහ ටවුන් එකට කොළඹ යන්නේ නෑනේ සබන් කැටයක් ගන්න. අපි ළඟම කඩේට ගියා ටක් ගාලා සබන් කැටයක් අරගෙන ආවා. ඒ කියන්නේ මහන්සියක් දරන්නේ නැහැ. අපි එදිනෙදා පාවිච්චි කරනවා. හැමදාම නානවා සබන් කෑල්ලක් සාමාන්‍යයෙන් ගන්නවා. හරි. අන්න ඒ වගේ සරල දේවල් තියෙනවානේ. ඒවා අපි පරිභෝජනය කරන්න ගන්නවා නම් අපි ඒවට කියනවා පහසු භාණ්ඩ කියලා. හරි. සබන්, ටූත් පේස්ට්, ඉස්කෝලේ යන කෙනෙක් නම් පොතක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂ වර්ගයක් නෙමෙයි ඕන පොතක්. හරි පොදුවේ පොතක්. පොදුවේ සබන් කෑල්ල. අන්න එහෙම භාණ්ඩ වලට තමයි අපි පහසු භාණ්ඩ කියලා කියන්නේ. උදාහරණ ගන්න පුළුවන් අපිට. සබන්, දන්තාලේප. එතකොට මෙතන මතක තියාගන්න ඕන ඔයා මෙන්න මේ ප්‍රධාන ලක්ෂණ දෙක. පරිශ්‍රමයක් දරන්නේ නැහැ මිලදී ගන්න. ඒවා එදිනෙදා භාවිතා කරන භාණ්ඩ. ඔන්න ඕක තමයි ප්‍රධානම ලක්ෂණ දෙක. ඊට පස්සේ සාප්පු භාණ්ඩ. දෙවෙනි එක සාප්පු භාණ්ඩ. සාප්පු භාණ්ඩ. දැන් මෙතනදී කිව්වනේ පරිශ්‍රමයකින් තොරව මිලදී ගන්න කියලා. මෙතනදී යම් පරිශ්‍රමයක් දරනවා. යම් පරිශ්‍රමයක් දරනවා. ඒක චුට්ටක් මහන්සි වෙන්න ඕනේ. අපි මෙතනදී මිල
සන්නම ගුණත්වය වගේ දේවල් සංසන්ධනය කරනවා. ඇඳුමක් ගන්න යනවා කියලා හිතන්නකෝ. අපි ඇඳුමක් ගන්න ගියාම බලනවා බ්‍රෑන්ඩ් එක මොකක්ද. මේ බ්‍රෑන්ඩ් එක හොඳයි, මේ බ්‍රෑන්ඩ් එකත් හොඳයි. මිල කීයද? මේ බ්‍රෑන්ඩ් එකේ මිල මෙච්චරයි, මේකේ මෙච්චරයි. මේකේ ක්වොලිටි එක හොඳයිද? රෙද්ද හොඳයිද? මොකද්ද මේකේ හොඳ? අපිට දැන් කොහොම ඇඳුම් ටික ගන්න සල්ලි නෑනේ. අපි මොකද කරන්නේ? සංසන්දනයක් කරනවා. මිල ගුණත්වය වගේ දේවල්. අපි සාමාන්‍ය පරිශ්‍රමයක් ගන්නවා. අපිට දැන් ළඟම කඩේට ගිහිල්ලා ඇඳුමක් වැදී ගන්න බෑ. අපි චුට්ටක් ටවුන් එකට යන්න ඕනේ. යම් කිසි පරිශ්‍රමයක් ගන්නවා. අන්න එහෙම භාණ්ඩ වලට තමයි අපි සාප්පු භාණ්ඩ කියලා කියන්නේ. හරි. ගොඩක් වෙලාවට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ඇඳුම්. ඊට පස්සේ විදුලි උපකරණ. ඔය ෆෝන් එහෙම ගන්න ගියාම අපි සාමාන්‍යයෙන් එහෙම සංසන්දනයක් කරනවා. මේ ෆෝන් එක RAM එක කීයද? මේකේ වර්ගය මොකක්ද? ගාන කීයද? ඔය වගේ දේවල් බලලා ෆෝන් එකක් ගන්න. අන්න ඒවට තමයි අපි සාප්පු භාණ්ඩ කියලා කියන්නේ. ඊළඟ එක තමයි විශේෂිත භාණ්ඩ. විශේෂිත භාණ්ඩ. විශේෂිත භාණ්ඩ කියලා කියන්නේ දැන් මෙතනදී පරිශ්‍රමයකින් තොරව මිලදී ගත්තේ. මෙතන යම් පරිශ්‍රමයක් දරුවා. මෙතනදී දැඩි පරිශ්‍රමයක් දරනවා. දැඩි පරිශ්‍රමයක් දරනවා. මිල අධිකයි. මිල අධිකයි. අන්න එහෙම භාණ්ඩ තමයි අපි විශේෂිත භාණ්ඩ කියලා කියන්නේ. උදාහරණයක් විදිහට වාහනයක්. හරි. වාහනයක් දී ගන්න යනකොට අපි මාර මහන්සි වෙන හොඳ වාහනයක් හොයාගන්න දැන් අර මෙතන වගේ නෙමෙයි මෙතන වගේ සංසන්දනයක් කරනවා. ඒක හරි. ඒ වුණාට ඊට වැඩිය මහන්සියක් මෙතනදී අපි දරනවා. සහ මිල සාපේක්ෂව අධිකයි. අන්න එහෙම ඒවට තමයි අපි විශේෂිත භාණ්ඩ කියලා කියන්නේ. හරි. උදාහරණ අපි ලියමු. වාහන මිල අධික ඔරලෝසු. මිල අධිකයි මේ කොටුවෙන් ගන්න එක 1500 අර 500 කෙනෙක් විතරන්නේ ඉන්නේ. කොටු ඉන්නේ කෙනෙක් අර සූරපප්පයිගේ වහල් වෙලෙන්ද වගේ අර 500 ඔරලෝසු විකුණන්නේ. ඒ වගේ වනේ මේ අර රුපියල් ලක්ෂයේ ලක්ෂ 5 වගේ ඔරලෝසු තියෙන සාපේක්ෂව මිල ගන්න වැඩි ඒවා. අන්න ඒවා තමයි මෙතනට අදාළ වෙන්නේ. මිල අධික ඔරලෝසු. හරි ඔය වගේ දේවල්. ඊට පස්සේ ඇටිලියුත් පේනවද ඔයාලට? හරි. එතකොට පළවෙනි එක තමයි පහසු භාණ්ඩ. දෙවෙනි එක තමයි සාප්පු භාණ්ඩ. තුන්වෙනි එක තමයි විශේෂිත භාණ්ඩ. හතරවෙනි එක තමයි නොසෙව් භාණ්ඩ. නොසෙව් භාණ්ඩ. දැනට වෙළඳපොලේ තියෙනවා කියලා දන්නේ නැහැ. දැනට වෙළඳපොලේ තියෙනවා කියලා අපි දන්නේ නැහැ. හැම කොච්චර තියෙනවද? උදාහරණයක් විදිහට අලුතෙන් එන නවකතා අපි හැම එකක්ම දන්නේ නැහැනේ. නේ ඔයාලා දන්නවද? නවකතා කියවන කෙනෙක් වුණත් ලංකාවේ වෙළඳපොළට එන හැම නවකතාවක්ම අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා නොදන්න තාක්කල් ඒක මොකද්ද? නොසෙව් භාණ්ඩ. හරි. අපි වෙළඳපොලේ තියෙන හැම වාහනයක්ම දන්නේ නැහැනේ. ඒ වාහනේ නොදන්න තාක්කල් ඒක නොසෙව් භාණ්ඩ. හරි. වෙළඳපොලේ ඇති බව නොදන්නා භාණ්ඩ වලට තමයි අපි නොසෙව් භාණ්ඩ කියලා කියන්නේ. එතකොට මේක විශේෂත්වයක් තියෙනවා මේවල සාමාන්‍යයෙන් ප්‍රවර්ධන කටයුතු සිද්ධ වෙනවා අඩුයි. හරි ප්‍රවර්ධන කටයුතු නැති හින්දා අපි දන්නේ නැත්තේ. ප්‍රවර්ධන කටයුතු සිද්ධ වෙනවා අඩුයි. වෙළඳපොලේ බහුල නැහැ. දුර්ලභයි ඒ වගේ නිෂ්පාදිත. අන්න ඒවට තමයි අපි නොසෙව් භාණ්ඩ කියලා කියන්නේ. හරි උදාහරණ ගමු අපි මේකේ උදාහරණයක් ගමු උදාහරණ ගන්න පුළුවන් අලුත් නවකතා නව මාදිලියේ වාහන ඔන්න වගේ ඒවා ගන්න පුළුවන්. පේනවද ඔයාලට? නව මාදිලියේ වාහන ඔන්න ඔය වගේ ඒවා ගන්න පුළුවන්. හරි. ඔයාලගේ 13 වෙනි පිටුවේ සහ 14 වෙනි පිටුව අපි මේක උදාහරණ ටික ලියා ගන්න ඕනේ. ඊට කලින් පාරිභෝජන භාණ්ඩ කියන එකේ හැඳින්වීමක් ලියා ගන්න. පාරිභෝජන භාණ්ඩ. හරි. පාරිභෝගික භාණ්ඩ, පාරිභෝජන භාණ්ඩ දෙකම හරි.
පාරිභෝජන භාණ්ඩ දෙකම හරි. හරි. හරි ලියා ගන්න මෙහෙම යම් කිසි නිෂ්පාදිතයක් මෙහෙම ලියන්න යම් කිසි භාණ්ඩයක් අපි මේ ලියන්නේ 13 වෙනි පිටුවේ යටම තියෙන පාරිභෝජන භාණ්ඩ කියන එකේ හැඳින්වීම. පාරිභෝජන භාණ්ඩ කියන එකේ හැඳින්වීම. ඒක අර්ථය ලියා ගන්න මෙහෙම යම් කිසි නිෂ්පාදිතයක් යම් කිසි භාණ්ඩයක් අවසාන පරිභෝජනය වෙනුවෙන් මිලදී ගන්නේ නම් 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 එය පාරිභෝගික භාණ්ඩයක් වේ. එය පාරිභෝගික භාණ්ඩයක් වේ. අවසාන පරිභෝජනය වෙනුවෙන් මිලදී ගන්නේ නම් එය පාරිභෝගික භාණ්ඩයක් වේ. හරි. ටක් ගාලා උදාහරණ ටික ලියා ගන්න. මම මේ උදාහරණ දීලා තියෙනවා මෙතනත් උදාහරණ දීලා තියෙනවා. විනාඩියක් අරගෙන ටක් ගාලා උදාහරණ ටික ලියා ගන්න. ඒ භාණ්ඩ වර්ගයට අදාළ උදාහරණ ටික නෝට් එකට දාගන්න. හරි. එතකොට මම ඔයාලට කිව්වා පාරිභෝගික භාණ්ඩ කියලා කියන්නේ අවසාන පරිභෝජනය වෙනුවෙන් මිලදී ගන්න භාණ්ඩ කියලා. එතකොට කාර්මික භාණ්ඩ කියලා කියන්නේ තවත් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න, ඉදිරිපත් කරන්න, අත්පත් කරගන්න භාණ්ඩ. මේකේ ප්‍රධාන කොටස් තුනයි තියෙන්නේ. පළවෙනි එක තමයි අමුද්‍රව්‍ය හා කොටස්. අමුද්‍රව්‍ය හා කොටස්. හරි. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක නම් රෙදි නූල් බොත්තම් වගේ දේවල් තියෙනවානේ. අන්න ඒවට තමයි අපි අමුද්‍රව්‍ය කොටස් කියලා කියන්නේ. එතකොට ඒවා පාවිච්චි කරලා ඇඳුමක් හදන්න විකුණන්නනේ. ඇඟලුම් කර්මාන්ත ශාලාව එක්කෙනාට අඳින්න නෙවෙයිනේ. අන්න එතකොට ඒවා මොනවද? කාර්මික භාණ්ඩ වෙනවා. අපි උදාහරණයක් එකට ලියා ගමු. උදාහරණ කියලා දාලා ඇඟලුම් කර්මාන්ත ශාලාවක රෙදි නූල් බොත්තම් වගේ දේවල්. ඊට පස්සේ ප්‍රාග්ධන අයිතම. ප්‍රාග්ධන උපකරණ එහෙම නැත්නම් ප්‍රාග්ධන අයිතම. මේ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට උදව් කරගන්න දේවල්. දැන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක
ඇඳුමක් මහලා අපිට එළියට දුන්නට පස්සේ ඇඳුම දිහා බලපුවාම අපිට මේවා බලන්න පුළුවන්, දකින්න පුළුවන්. දැන් මේ ඇඳුම දිහා බලපුවාම අපිට පේනවා මේක රෙදි තියෙනවා, නූල් තියෙනවා, බොත්තම් තියෙනවා. එතකොට මේක මොකද්ද? අමුද්‍රව්‍ය හා කොටස් ගණනට තමයි අයිති වෙන්නේ. හැබැයි ප්‍රාග්ධන අයිතම කියලා කියන්නේ මේ නිෂ්පාදිතය නිෂ්පාදනය කරගන්න උදව් කරගත්ත දේවල් තියෙනවා. දැන් මේක මහන්න උදව් කරගත්ත මැෂිමක් තියෙනවා. අන්න මැෂින් එක එතකොට ප්‍රාග්ධන අයිතමයක්. මේක මැහුවේ ගොඩනැගිල්ලක් ඇතුලේ. අන්නේ ගොඩනැගිල්ල එතකොට ප්‍රාග්ධන අයිතමයක්. අපිට මේක ඍජුව බලා ගන්න බෑ. මේ අඳුමත් එක්ක ඍජුව බලා ගන්න බෑ අපිට. ප්‍රාග්ධන අයිතමයක් කියන්නේ මොකද්ද කියන්නේ? ඒවා උදව් කරගත්ත දේවල්. හරි. ඒවට තමයි ප්‍රාග්ධන අයිතම කියලා කියන්නේ. උදාහරණ අපි ගමු. ඇඟලුම් කර්මාන්ත ශාලාවේම මැෂින් හා උපකරණ ගොඩනැගිලි වගේ දේවල්. ගොඩනැගිලි වගේ දේවල්. ඊළඟ එක තමයි සැපයුම් ද්‍රව්‍ය හා සේවා. සැපයුම් ද්‍රව්‍ය හා සේවා. මේකට අපි දාන්නේ සැපයුම් ද්‍රව්‍ය විදිහට ඉන්ධන වගේ දේවල් අපි පාවිච්චි කරනවා අපේ වාහන ටික අරගෙන යන්න. අනම්මනම් වලට ඉන්ධන වගේ පාවිච්චි කරනවානේ. අන්න ඒවා තමයි මෙතනට අපි දාන්නේ. උදාහරණ ඉන්ධන. ඊට පස්සේ සේවා විදිහට අපිට ගන්න පුළුවන් නඩත්තු සේවා. ඊට පස්සේ ප්‍රවාහන සේවා. මෙන්න මේවා තමයි අපි සැපයුම් ද්‍රව්‍ය හා සේවා විදිහට ගන්න. හරි? හරි. මම මේකයි පොඩක් මතක් කරන්නම්. භාවිතයේ මත එහෙම නැත්නම් උපයෝජනයේ මත. භාවිතා කරන හේතුව මත අපිට භාණ්ඩ ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි පාරිභෝගික භාණ්ඩ, අනිත් එක කාර්මික භාණ්ඩ. පාරිභෝගික භාණ්ඩ කියලා කියන්නේ අවසාන පරිභෝජනය වෙනුවෙන් මිලදී ගන්න භාණ්ඩ. හරි? ඒකේ වර්ග හතරක් තියෙනවා. පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ සහ නොසෙව් භාණ්ඩ. හරි? එතකොට පහසු භාණ්ඩ කියලා කියන්නේ පරිශ්‍රමයකින් තොරව එදිනෙදා පාවිච්චි කරන භාණ්ඩ. හරි? උදාහරණයක් විදිහට සබන්, දන්තාලීප වගේ දේවල්. ඒ කියන්නේ අපි මිලදී ගන්න පරිශ්‍රමයක් දරන්නේ නැහැ. හැබැයි එදිනෙදා පාවිච්චි කරනවා. සාප්පු භාණ්ඩ කියලා කියන්නේ යම් පරිශ්‍රමයක් දරනවා මිල සන්නම ගුණත්වයේ වගේ දේවල් සංසන්දනය කරනවා. විශේෂිත භාණ්ඩ කියලා කියන්නේ දැඩි පරිශ්‍රමයක් දරනවා මිල අධික භාණ්ඩ. නොසෙව් භාණ්ඩ කියලා කියන්නේ අපි දැනට වෙළඳපොලේ තියනවා කියලා නොදන්න භාණ්ඩ. ඕවා තමයි පාරිභෝගික භාණ්ඩ යටතට අයිති වෙන්නේ. ඊට පස්සේ කාර්මික භාණ්ඩ කියලා කියන්නේ තවත් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය වෙනුවෙන් අත්පත් කරගන්න භාණ්ඩ. ඒවා එතකොට අමුද්‍රව්‍ය හා කොටස් විදිහට ගන්නවා, ප්‍රාග්ධන අයිතම විදිහට ගන්නවා, සැපයුම් ද්‍රව්‍ය හා සේවා විදිහට ගන්නවා. මෙන්න මේ කොටස් තුන තමයි ඒ. හරි? අපි ඒක ලියාගමු. එතන අපි ලියා ගන්න ඕනේ නිෂ්පාදක භාණ්ඩ එහෙම නැත්නම් කාර්මික භාණ්ඩ. මේවට තමයි අපි නිෂ්පාදක භාණ්ඩ කියලා කියන්නේ. නම් දෙකම හරි. දැන් අපි ඉන්නේ 14 වෙනි පිටුවේ. 14 වෙනි පිටුවේ. හරි. කාර්මික භාණ්ඩ කියන එකට ලියා ගන්න මෙහෙම. කාර්මික භාණ්ඩ කියන එකට තවත් භාණ්ඩයක් හෝ සේවාවක් කාර්මික භාණ්ඩ අපි ලියන්නේ තවත් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට අත්පත් කරගන්නා භාණ්ඩ වේ. තවත් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට අත්පත් කරගන්නා භාණ්ඩ වේ. හරි. ඒකේ අපිට ලියා ගන්න තියෙනවා අමුද්‍රව්‍ය හා කොටස් කියන එකේ ලියා ගන්න අමුද්‍රව්‍ය හා කොටස් කියන එකේ උදාහරණ කියලා දාලා ලියා ගන්න මේ ටික. ඊට පස්සේ ප්‍රාග්ධන අයිතම කියන එකේ උදාහරණ කියලා දාලා ලියා ගන්න මේ ටික. ඒකට හැඳින්වීමක් ඕනේ නැහැ. සැපයුම් ද්‍රව්‍ය හා සේවා කියන එකේ උදාහරණ කියලා දාලා ටග් ගාලා මේ ටික ලියා ගන්න.
හරි. අපිට එතකොට නිෂ්පාදිත කොටස සම්පූර්ණයෙන් ඔතනින් ඉවරයි. හරි. එතකොට අපි නිෂ්පාදිත ඇතුලේ කතා කරා මොනවද නිෂ්පාදිත කියන්නේ? ප්‍රධාන නිෂ්පාදිත වර්ග දෙකක් තියෙනවා. ඒ නිෂ්පාදිත වර්ග දෙකට අමතරව පුළුල් වර්ගීකරණය ඇතුළේ අපි නිෂ්පාදිත 10ක් වෙන් කරනවා. නිෂ්පාදිත වර්ගීකරණය ඇතුළේ අපිට තිබ්බා කල්පවත්මනෝ වර්ග කරන්න, භාණ්ඩ සේවා, ඊට පස්සේ උපයෝජනය මත. උපයෝජනය මත වර්ග කිරීම මේ විදිහට අපි කතා කරා. හරි. ওই ටික තමයි අපේ නිෂ්පාදිත වලට අදාළ කොටස. හරි. අපි ඊළඟට ඊළඟ කොටසට වෙළඳපළ කොටස. වෙළඳපළ කොටස. හරි. යන්නකෝ ඔයාලගේ ටියුට් එකේ 15 වෙනි පිටුව. 15 වෙනි පිටුව. 15 වෙනි පිටුව. වෙළඳපළ. පාලොස්වෙනි පිටුව වෙළඳපළ. 15 වෙනි පිටුව වෙළඳපළ. හරි. මෙහෙමයි. වෙළඳපළ කියන සංකල්පය ඇතුලේ මෙන්න මෙහෙම දෙයක් තමයි සිද්ධ වෙන්නේ. වෙළඳපළක් කියලා කියන්නේ ප්‍රධාන පාර්ශවයන් දෙකක් ඉන්නවා. වෙළඳපළ ඇතුලේ ප්‍රධාන පාර්ශවයන් දෙකක් ඉන්නවා. ඒ තමයි ගැනුම්කරු හා විකුණුම්කරු. ගැනුම්කරු හා විකුණුම්කරු. එතකොට මේ ගැනුම්කරුව හා විකුණුම්කරුව සම්බන්ධීකරණය කරනවා. සම්බන්ධීකරණය කරනවා මොකක් වෙනුවෙන්ද? ගනුදෙනුවක් වෙනුවෙන්. ගනුදෙනුව. ගනුදෙනුවක් වෙනුවෙන් සම්බන්ධීකරණ තත්ත්වයක් තමයි ඔය වෙළඳපළක් කියලා කියන්නේ. හරි. දැන් හිතන්න මෙහෙම. බුලත් වෙළඳපළ. බුලත් වෙළඳපළ කියලා කියන්නේ බුලත් ගැනුම්කරුවෝයි විකුණුම්කරුවෝයි සම්බන්ධීකරණය වෙන තැන. හරි. මාළු වෙළඳපළ. මාළු වෙළඳපළ කියලා කියන්නේ මාළු ගැනුම්කරුවෝයි මාළු විකුණුම්කරුවෝයි සම්බන්ධීකරණය වෙන තැන. එතකොට ඕක භෞතික ස්ථානයක්ම තියෙන්න ඕනේ නැහැ. හරි. භෞතික ස්ථානයක්ම තියෙන්න ඕනේ නැහැ. මේක ස්ථානීය වෙළඳපළක් විදිහට තියෙන්නත් පුළුවන්. ස්ථානීය වෙළඳපළක් විදිහට තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ගැනුම්කරුවා සහ විකුණුම්කරුවා භෞතිකව හම්බෙන්නත් පුළුවන්. හරි. ස්ථානීය වෙළඳපළ. එහෙම නැත්නම් ගැනුම්කරුවා හා විකුණුම්කරුවා භෞතිකව හම්බෙන්නේ නැතුව අන්තර්ජාලය ඔස්සේ එහෙම නැත්නම් තාක්ෂණය පාවිච්චි කරලා හම්බෙන්නත් පුළුවන්. ඒකට අපි කියනවා අවකාශීය වෙළඳපළ කියලා. අවකාශීය වෙළඳපළ කියලා. හරි. ගැනුම්කරුවා හා විකුණුම්කරුවා භෞතිකව හම්බෙන්නත් පුළුවන් ස්ථානීය වෙළඳපළේ. අවකාශීය වෙළඳපළේ හම්බෙන්නත් පුළුවන්. හරි. එතකොට ස්ථානීය වෙළඳපළ සහ අවකාශීය වෙළඳපළ කියලා අපි බෙදනවා මෙන්න මේ වෙළඳපළ. හරි. ඔච්චරයි යෝගි තියෙන්නේ. සරලව මතක තියාගන්න. මෙහෙම. වෙළඳපළ කියලා කියන්නේ ගැනුම්කරුවෝ සහ විකුණුම්කරුවෝ සම්බන්ධීකරණය කරලා ගනුදෙනුවකට මඟ පාදන තත්ත්වයක්. සරලවම ගැනුම්කරුවයි විකුණුම්කරුවයි හම්බෙන තැන. හම්බෙන්නේ මොකක් වෙනුවෙන්ද? ගනුදෙනුවක් වෙනුවෙන්. එතකොට ඒක භෞතිකව හම්බෙන්නත් පුළුවන්, තාක්ෂණය පාවිච්චි කරලා හම්බෙන්නත් පුළුවන්. භෞතිකව හම්බෙනවට අපි කියනවා ස්ථානීය වෙළඳපළ කියලා. තාක්ෂණය පාවිච්චි කරලා හම්බෙනවට අපි කියනවා අවකාශීය වෙළඳපළ කියලා. හරි. ස්ථානීය වෙළඳපළ උදාහරණයක් ගමු මෙහෙම. සාප්පුවට ගොස් ඇඳුමක් මිලට ගැනීම. ඇඳුමක් මිලට ගැනීම. ඇඳුමක් මිලට ගැනීම. අවකාශීය වෙළඳපළ උදාහරණයක් ගමු මෙහෙම. ඩරාස් වෙබ් අඩවියෙන් ඔයාලා ඕඩර් කරලා එහෙම නැතිනේ. ඩරාස් වෙබ් අඩවියෙන්
ඇඳුමක් මිලට ගැනීම. හරි මෙහෙමයි හරිද ඔයාලට මේක අනිවාර්යෙන් කියන්න ඕනේ. මම සාමාන්‍ය උගන්වනකොට තියරි කොටස් ටික පැහැදිලිව කතා කරගෙන යනවා. අර අමතර බයිලා නම් මම කියනවා අඩු හේතුව ඔයාලා ඉන්නේ මගේ බයිලා අහන්න නෙමෙයි ඔයාලා ඉන්නේ ක්ලාස් එකේ වැඩ ටික කරගෙන යන්න. එතකොට ඒකට අදාළ තියරි කොටස් ටික මම සම්පූර්ණයෙන් උගන්වගෙන යනවා. ඔයාලට තියෙන්නේ ඉගෙන ගන්න එක විතරයි. හරි සමහරවිට කියන්න පුළුවන් එක දිගට මේක අපි කතා කරගෙන යනවා කියලා. ඔව් එහෙම කතා කරගෙන යනවා. ඒක ඔයාගෙත් වෙලාව මගෙත් වෙලාව නාස්ති වෙන එක අඩු වෙන එක තමයි වෙන්නේ. හරි එහෙනම් ඔයා ඉගෙන ගන්න ටික හරියට තියරි ටික ඉගෙන ගන්න ඒකට තමයි ඔයා එන්නේ. හරි ඒක චුට්ටක් කියන්න ඕනේ. හරි ඔය ටික තමයි වෙළඳපොළ ඇතුළේ අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට හැඳින්වීමක් දීලා තියෙනවා 13 15 වෙනි පිටුවේ. 15 වෙනි පිටුවේ ඔයාලට හැඳින්වීමක් දීලා තියෙනවා වෙළඳපොළ කියලා. ඒකේ හයිලයිට් කරගන්න පළවෙනි වාක්‍යය 15 වෙනි පිටුවේ උඩම වෙළඳපොළ කියන එකේ පළවෙනි වාක්‍යය හයිලයිට් කරගන්න ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් අතර සම්බන්ධීකරණයක් ඇති කරලමින් ගනුදෙනුවට මඟ සලසන ඕනෑම තත්ත්වයක් වෙළඳපොළකි. හරි ඒක ඇල්ල හයිලයිට් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට රූල් දෙකක් දීලා තියෙනවා නේද මේ හැඳින්වීමට යටින්. හැඳින්වීමට යටින් රූල් දෙකක් දීලා තියෙනවානේ. අන්නේ රූල් දෙකේ ලියා ගන්න වෙළඳපළ ප්‍රධාන ප්‍රභේද දෙකකි. වෙළඳපළ ප්‍රධාන ප්‍රභේද දෙකකි. වෙළඳපළ ප්‍රධාන ප්‍රභේද දෙකකි. වෙළඳපළ ප්‍රධාන ප්‍රභේද දෙකකි. හරි පළවෙනි කොටට දීලා තියෙනවා වෙළඳපළ ස්ථානය. වෙළඳපළ ස්ථානය කියන එක ඇලහිරක් දාලා ලියා ගන්න ස්ථානීය වෙළඳපළ. එනම් දෙකෙන්ම කියන්නේ එකම කතාව. වෙළඳපළ ස්ථානය කියන මාතෘකාව එකතු කියලා වාට දාලා තියෙනවා 15 වෙනි පිටුවේ. ඒකේ ඇලහිරක් දාලා ලියා ගන්න ස්ථානීය වෙළඳපළ කියලා. ස්ථානීය වෙළඳපළ. හරි ලියා ගන්න මෙහෙම වෙළඳපළ ස්ථානය යටතේ ලියා ගන්න මෙහෙම ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් භෞතිකව මුණ ගැසෙන තත්ත්වයකි. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් භෞතිකව මුණ ගැසෙන තත්ත්වයකි. ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් භෞතිකව මුණ ගැසෙන තත්ත්වයකි. උදාහරණයක් දාගන්න උදාහරණ කියලා සාප්පුවට ගොස් ඇඳුමක් විලට ගැනීම. හරි සාප්පුවට ගොස් ඇඳුමක් විලට ගැනීම. ඔය භෞතිකව යනවා එතන. ගිහලා හම්බ වෙනවා. කතා කරනවා. මිල කීයද කියලා අහනවා. වෙනවනේ. වෙළඳපළ අවකාශය කියන එක ඇලහිරක් දාලා ලියා ගන්න අවකාශීය වෙළඳපළ කියලා. වෙළඳපළ අවකාශය කියන එකේ ඇලහිරක් දාලා ලියා ගන්න අවකාශීය වෙළඳපළ කියලා. හරි ඒක යටතේ ලියා ගන්න මෙහෙම ගැනුම්කරු හා විකුණුම්කරු ගැනුම්කරු හා විකුණුම්කරු ගැනුම්කරු හා විකුණුම්කරු භෞතිකව මුණ නොගැසී භෞතිකව මුණ නොගැසී ගැනුම්කරු හා විකුණුම්කරු භෞතිකව මුණ නොගැසී තාක්ෂණික මාධ්‍යයක් භාවිත කරමින් තාක්ෂණික මාධ්‍යයක් භාවිත කරමින්
තාක්ෂණික මාධ්‍යයක් භාවිත කරමින් ගනුදෙනු සිදු කරන තත්ත්වයකි. තාක්ෂණික මාධ්‍යයක් භාවිත කරමින් ගනුදෙනු සිදු කරන තත්ත්වයකි. තාක්ෂණික මාධ්‍යයක් භාවිත කරමින් ගනුදෙනු සිදු කරන තත්ත්වයකි. හරි. උදාහරණයක් ලියා ගන්න දරාස් වෙබ් අඩවියෙන් ඇඳුමක් මිලට ගැනීම. දරාස් වෙබ් අඩවියෙන් ඇඳුමක් මිලට ගැනීම. උදාහරණයක් ලියා ගන්න. දරාස් වෙබ් අඩවියෙන් ඇඳුමක් මිලට ගැනීම. දරාස් වෙබ් අඩවියෙන් ඇඳුමක් මිලට ගැනීම. හරි. අපි ලියා ගන්න ඕනේ මේකේ සමානකම් සහ වෙනස්කම් ටික. සමානකම් ලියාගමු අපි 15 වෙනි පිටුවේම. මාතෘකාවක් වාට දීලා තියෙනවා වෙළඳපළ ස්ථාන හා වෙළඳපළ අවකාශය අතර දක්නට ලැබෙන සමාන හා අසමානකම්. ඒකේ ඉස්සෙල්ලාම අපි සමානකම් ටික ලියාගමු. පළවෙනි එක ලියන්න හුවමාරුවක් සිදුවීම. හුවමාරුවක් සිදුවීම. හුවමාරුවක් සිදුවීම. හරි. දැන් මෙතන ඔන්ලයින් අපි භාණ්ඩයක් මිලදී ගත්තත් භෞතිකව ගිහිල්ලා ගත්තත් මෙතනදී භාණ්ඩ හුවමාරුවක් සිද්ධ වෙනවනේ. හරි. හුවමාරුවක් සිදුවීම. දෙවෙනි එක ලියා ගන්න පාර්ශවයන් දෙකක් හෝ වැඩි ගණනක් සම්බන්ධ වීම. පාර්ශවයන් දෙකක් හෝ වැඩි ගණනක් සම්බන්ධ වීම. දැන් අනිවාර්යෙන් මෙතන ගැනුම්කරු සහ විකුණුම්කරු ඉන්නවා. මෙතනත් ගැනුම්කරු සහ විකුණුම්කරු ඉන්නවා. ඒ කියන්නේ පාර්ශව දෙකක් අනිවාර්යෙන් ඉන්නවා. ඊට අමතරව බැංකුව වෙන්න පුළුවන්, විකුණුම් නිලධාරියෙක් වෙන්න පුළුවන්, කවුරු හරි ඉන්නවා වෙන්න පුළුවන්. ඊළඟට මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු වීම. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු වීම. මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු වීම. අපි භෞතිකව ගිහින් ඇඳුමක් ගත්තත් අපේ උවමනා ඉටු වෙනවා. අපි ඔන්ලයින් ඇඳුමක් ගත්තත් අපේ උවමනා තමයි උතන ඉටු වෙන්නේ. හරි. ඒ කියන්නේ මේ ක්‍රම දෙකෙන්ම මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉෂ්ට වෙනවා. තුන්වෙනි එක මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු වීම. හරි. ඔයාලට 15 වෙනි පිටුවේ යටම චූටි නෝට් එකක් දාලා තියෙනවා eBay ගැන. ඔයාලා නම් අහලත් නැතුව ඇති දැන් නම් දරාස් වගේ දේවල් නේ ප්‍රසිද්ධ ලෝකේ. තෙමු කියලා එකක් තියෙනවා ප්‍රසිද්ධ. eBay කියලා කියන්නේ ඉස්සර කාලේ ඔය ඔන්ලයින් මාකට් එක e-commerce කියන එක පටන් ගත්ත කාලේ ගොඩාක් ප්‍රසිද්ධ ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙච්ච platform එකක්. eBay කියලා කියන්නේ. ඔයාලට චූටි විස්තරයක් දාලා තියෙනවා නිකන් ඉන්න ගමන් කියව ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි මේක වෙනස්කම් ටික ලියා ගමු. වෙනස්කම් ටික ලියා ගමු. ලියා ගන්න. මේ පැත්තේ නවා වෙළඳපළ ස්ථානය. මේ පැත්තේ නවා වෙළඳපළ අවකාශය. අපි ඉන්නේ 16 වෙනි පිටුවේ. 16 වෙනි පිටුවේ. හරි. වෙළඳපළ ස්ථානය ගත්තොත් එහෙම මේකේ පළවෙනි එක තමයි භෞතික ස්ථානයක් පැවතීම. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ ව්‍යාපාරයේ තියෙන තැන නෙමෙයි. ගනුදෙනුකරුවට, ඒ කියන්නේ ගැනුම්කරුවට සහ විකුණුම්කරුවට භෞතිකව හම්බෙන්න තැනක් තියෙනවා කියන එක. දැන් හිතන්නකෝ අපි ඔන්ලයින් ඇඳුම් විකුණනවා කියලා. ඔන්ලයින් ඇඳුම් විකුණන එකත් අපි කොහේ හරි තියාගෙන කරන්න එපා. ඒ කියන්නේ භෞතික ස්ථානයක් තියෙනවා. මේ කියන්නේ ගැනුම්කරුවට සහ විකුණුම්කරුවට එකට හම්බෙන්න භෞතික තැනක් නෑ. ඒක තමයි එතන කියන්නේ. එතකොට මෙතනදී අපිට ලියන්න පුළුවන්
භෞතික ස්ථානයක් නොමැති වීම. හරි. ඊළඟට අපිට ලියන්න පුළුවන් මෙහෙම. භාණ්ඩය භෞතිකව පරීක්ෂා කළ හැක. ඒ කියන්නේ ගනුදෙනුකරුවා ගියාට පස්සේ ගනුදෙනුකරුවාට ඇඳුමක් ගන්න ඕන නම් ඇඳුම බලලා අපිට මැටීරියල් එක හොඳයිද ඇඳුම ෆිට ඕන් කරලා බලන්න පුළුවන්. හැබැයි ඔන්ලයින් භාණ්ඩයක් මිලදී ගදී එහෙම බෑ. ඇඳුම ඕඩර් කරන්නේ ලස්සන ඇඳුමක් එන්නේ නිකන් පොඩි කෙනෙක්ගේ ඇඳුමක් වගේ එකක් වෙන්න පුළුවන්. ඕඩර් කරන්නේ සපත්තුවක් එන්නේ කී ටැග් එකක්. සපත්තුවක් වගේ කී ටැග් එකක්. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. හරි. භාණ්ඩය මෙතනදී භෞතිකව පරීක්ෂා කරන්න පුළුවන්. මෙතනදී භාණ්ඩය භෞතිකව පරීක්ෂා කළ නොහැක. භාණ්ඩය භෞතිකව පරීක්ෂා කළ නොහැක. ඊළඟට අපිට කියන්න පුළුවන් මේක පටු අවකාශයක විහිදී ඇත. ඒ කියන්නේ හිතන්නකෝ ගම්පහ ටවුන් එකේ ඇඳුම් කඩයක් තියෙනවා කියලා. ඔය ගම්පහ ටවුන් එකෙන් ඇඳුමක් ගන්න යාපනයේ නම් මිනිස්සු වෙන්නේ නැහනේ. හරි ඇමරිකාවේ නම් මිනිස්සු වෙන්නේ නැහනේ ගම්පහ ටවුන් එකෙන් ඇඳුමක් ගන්න. ඒ කියන්නේ අර භෞතිකව විසිරලා තියෙන ප්‍රදේශයේ විතරයි මිනිස්සු එතනට සම්බන්ධ වෙන්නේ. හැබැයි ඔන්ලයින් බිස්නස් එකක් එහෙම නෙමෙයි. මට ගම්පහ ඉඳලා ඇමරිකාවටත් භාණ්ඩ විකුණන්න පුළුවන් ඔන්ලයින් බිස්නස් වල. හරි. අන්න එතකොට මේකේ පුළුල් අවකාශයක විහිදිලා තියෙනවා ව්‍යාපාරය. අපිට කියන්න පුළුවන් ඉස්සර අහගන්න මම ලියන්න වෙලාවක් දෙන්නම්. පුළුල් අවකාශයක ඔයාලා මම කතා කරද්දි ලියන්න එපා. ලියන්න කිව්වට පස්සේ ලියා ගන්න වෙලාවක් දෙනවනේ. එතකොට ලියන්න. නැත්නම් ඔයා ඉස්සලා එක ලියා ගන්න වෙලාවට දෙවෙනිට පැහැදිලි කරන එක ඔළුවේ තියාගන්නේ නැහැ. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් බොහෝ විට පැය 24ම ක්‍රියාත්මක නොවේ. බොහෝ විට පැය 24ම ක්‍රියාත්මක නොවේ. ඒ කියන්නේ ගොඩාක් බිස්නස් බොහෝ විට කියන වචනේ එන්න ඕනේ. බොහෝ විට කියන වචනේ එන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔන්ලයින් බිස්නස් පැය 24ම වැඩ කරාට භෞතිකව තියෙනවා වහනවනේ හවස 5-6 වෙද්දි. හරි. ඒ කියන්නේ බොහෝ විට පැය 24ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක අපිට ලියන්න පුළුවන් පැය 24ම ක්‍රියාත්මක නොවේ. පැය 24ම ක්‍රියාත්මක වේ. ක්‍රියාත්මක වේ කියලා ලියන්න පුළුවන්. හරි. හරි. ටක් ගාලා ලියා ගන්න මේ ටික. ඔයාලගේ ටේබල් එක තියෙනවා 16 පිටුවේ ටක් ගාලා ලියා ගන්න.